ආයිබෝන් ඔයාලා එකතු වෙලා ඉන්නේ වෙහිකල් සේල් ලංකා YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් එක්ක. අද අරගෙන ආවේ දැනට ලංකාවේ ඉතා ඉක්මනින් විකිණීමට තිබෙන වාහන පිළිබඳ විස්තරය. මෙවැනි ලංකාවේ විකිණීමට තිබෙන වාහන ගැන අලුත් විස්තර ලබා ගැනීමට වෙහිකල් සේල් ලංකා YouTube channel එක subscribe කර bell icon එක click කර තබා ගන්න. මුලින්ම අරගෙන ආවේ ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක්. මෙම රථයේ LH නම්බර ලොරි රථයක් වන අතර රථයේ පේන්ට් හා බොඩි කන්ඩිෂන් තට්ටු ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම මෙම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරිද හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් ඇත. මෙම රථය දැනට ගම්පහ ප්‍රදේශයේ ඇති අතර රථයේ මුළු වටිනාකම ලක්ෂ 9කි. ඒ වගේම මෙම රථය සඳහා ලක්ෂ 5ක් පමණ අතින් ලබා දුන්නොත් රථය සඳහා පිනස් පහසුකම්ද ලබා ගන්න පුළුවන්. මෙම රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තීරයේ දක්වා ඇත. ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Townus වර්ගයේ CR27 වර්ගයේ හයිරූප් වෑන් රථයක්. රථය 56 නම්බර වෑන් රථයක් වන අතර රථය දොර 4 වෑන් රථයක්. ඒ වගේම මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ ඇති අතර රථයේ සඳහා ටයර් 4ම අලුතෙන් යොදා ඇති අතර ඇලෝ වීල්ස් ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. රථයේ ඇඩ්ජස්ටබල් සීට් වගේ පහසුකම් ඇති අතර රථයේ බොඩි පීලි ද ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. මෙම රථය දැනට පළමු අයිතිකරුවත් සතු ඇති අතර නිවසේ පාවිච්චි කරන වෑන් රථයක්. රථයේ හයර් කිසිවක් දුවන නැති අතර දැනට වාරියපොළ ප්‍රදේශයේ ඇත. ඒ වගේම රථයේ මේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් තියෙනවා. මෙම රථය සඳහා පිනස් පහසුකම්ද ලබාගත හැකි අතර මුළු වටිනාකම ලක්ෂ 29ක් කියලා තියෙනවා. රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරයේ දක්වා ඇත. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 251 නම්බර නිෂාන් කැරවන් වර්ගයේ වෑන් රථයක්. මේ වෑන් රථය 1993 වර්ෂයේ නිෂ්පාදනය කරලා තියෙනවා වගේම දොර 4 වෑන් රථයක්. ඒ වගේම රථයේ බොඩි පීල් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. පේන්ට් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. රථයේ දිරුම් කිසිවක් නැමැති අතර එන්ජින් රනින් කන්ඩිෂන් ද ටයර් බැටරි ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම මෙම රථයේ ෆුල් ඔප්ෂන් වෑන් රථයක් වන අතර පවර් ස්ටීරියම්, පවර් මිරර්, සෙන්ටර් ලොක්, AC වගේ පහසුකම්ද තියෙනවා. ඒ වගේම මෙම රථයේ අඩුපාඩු කිසිවක් නැමැති අතර GR මැනුවල් GR එන්නේ. 93 අවුරුද්දේ හදලා 98 වර්ෂයේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. මේ රථය දැනට බීංගිරිය ප්‍රදේශයේ තියෙන අතර රථයේ මුළු වටිනාකම ලක්ෂ 64ක් කියලා තමයි කියන්නේ. රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න ඕන නම් අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරයේ දක්වා ඇත. ඊළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 52 නම්බර Townus වර්ගයේ වෑන් රථයක්. මේ රථය 1988 වර්ෂයේ නිෂ්පාදනය කරලා තියෙනවා වගේම මේ වෑන් එකේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, බොඩි පීලිත් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම රථයේ පවර් ස්ටීරියම්, පවර් ෂටර්, පවර් මිරර්, AC වගේ පහසුකම්ද තියෙන අතර ඇලෝ වීල් වගේ පහසුකම්ද ඇත. මේ රථයේ එන්ජින් රනින් කන්ඩිෂන් හොඳ තත්ත්වයේ ඇති අතර පොඩි අඩුපාඩුවක් තියෙන දැනට දෙවනි පොත තමයි තියෙන්නේ. ඒ වගේම මේ රථයේ වටිනාකම ලක්ෂ 26ක් කියලා තියෙනවා. පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරයේ දක්වා ඇත. ඊළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන නිෂාන් HP12 වර්ගයේ මෝටර රථයක්. සනී වර්ගයේ කාර් රථයක්. මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්ද හොඳ තත්ත්වයේ තියෙනවා වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ තියෙනවා කියලා පවසනවා වගේම දැනට මාතර හක්මන ප්‍රදේශයේ මෙම රථය තියෙනවා. රථයේ මුළු වටිනාකම 15,50,000ක් කියලා තියෙනවා වගේම රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරයේ දක්වා ඇත. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන නිෂාන් වැනට් වර්ගයේ වෑන් රථයක්. මෙම රථය 200 සමාන මෙම රථය 56 නම්බර වෑන් රථයක් වන අතර මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම බොඩි පීලිත් හොඳ තත්ත්වයේම තියෙනවා. රථයේ AC, පවර් ස්ටීරියම්, සෙන්ටර් ලොක්, පවර් ෂටර් වගේ පහසුකම්ද තියෙනවා. ඒ වගේම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, බොඩි පීලිද ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. මෙම රථය
දෙවනි පාරට ප්ලේන් කරලා තියෙනවා වගේම රතේ එන්ජින් රනින් කන්ඩිෂන්ද ටයර්ද බැටරිද ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. රතේ 1994 වර්ෂයේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. රතේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස්ද අප්ඩේට් තියෙන්නේ. දැනට නුවර පේරාදෙණිය ප්‍රදේශයේ තිබෙන මෙම රථයේ වටිනාකම 24,50,000ක් කියලා තියෙනවා. මෙම රථය සඳහා ලක්ෂ 15ක් දක්වා විනාශ ගන්න පුළුවන් කියලා කියලා තියෙනවා. රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත. මීළඟට අරගෙන ආ යාළුවනේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන ගොඩක් අය කිල්ලීමට ගෙනාපු Toyota Dolphin වර්ගයේ දිග මොඩල් වෑන් රථයක්. මෙම රථය 1998 වර්ෂයේම නිෂ්පාදනය කළා. 1998 වර්ෂයේම තමයි රෙජිස්ටර් කරලා දෙන්නේ. රථය දොර 4 වෑන් රථයක් වන අතර manual gear, dual AC, power steering, power shutter, center lock වගේ පහසුකම් එක්ක adjustable seat, TV, DVD, reverse camera වගේ පහසුකම් තියෙන තාම හොඳ තත්ත්වයේ තිබෙන full option වෑන් රථයක්. මෙම රථයේ engine running condition ද tyre, battery, alloy wheels එහෙමත් ඉතාම හොඳ තත්ත්වයේ ඇති අතර original පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ඒ වගේම ලයිසන් ඉන්ෂුරන්ස් ඇතුළු සියලුම ලියකියවිලි තියෙන මේ වාහනය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ගන්න පුළුවන්. රථය දැනට ගම්පොළ ප්‍රදේශයේ තිබෙන අතර ලංකාවේ ඕනම කෙනෙක්ට ෆිනෑන්ස් පහසුකම් දෙන්න පුළුවන් කියලා තියෙනවා. රථයේ මුළු වටිනාකම 82,90,000ක් කියලා තියෙනවා වගේම පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත. ඊළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Mazda Brownie වර්ගයේ වෑන් රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ එන්ජින් රනින්ද ටයර් බැටරි ඇලොයි වීල්ස් ද ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. මෙම රථයේ දිග මොඩල් දොර 4 වෑන් රථයක් වන අතර රථයේ එන්ජින් රනින් කන්ඩිෂන් ද ටයර්ද බැටරිද ඇලොයි වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ සීට් පෙරි 4 වෑන් රථයක් වන අතර රථයේ ඩුවල් AC පවර් ස්ටීරියන් වගේ පහසුකම්ද තියෙනවා. ඒ වගේම මෙම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන් ටයර් බැටරි හොඳ තත්ත්වයේ තියෙනවා වගේම ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් ඇත. රථයේ මුළු වටිනාකම 37,50,000ක් වන අතර රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබා ගන්න පුළුවන්. මෙම රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත. යාළුවනේ ඊළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන හයිනෝ වර්ගයේ ලොරි රථයක්. මෙම රථයේ පේන්ට්, තට්ටු, බොඩි කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තිබෙන අතර එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි හොඳ තත්ත්වයේ ඇත. රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් ඇත. මෙම රථයේ මුළු වටිනාකම ලක්ෂ 38ක් කියලා තියෙනවා වගේම රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබා ගන්න පුළුවන්. මෙම රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ ඊළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබුණා Toyota Town S වර්ගයේ CR27 වෑන් රථයක්. රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට්ව පවතිනවා. ඒ වගේම රථයේ ටයර් බැටරි ඇලොයි වීල්ස් ද හොඳ තත්ත්වයේ ඇති අතර මුළු වටිනාකම 30,50,000ක් කියලා තියෙනවා. රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබා ගන්න පුළුවන් අතර මෙම රථය පරීක්ෂා කරගන්න වාරියපොළ ප්‍රදේශයෙන් පුළුවන්. රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ අවසාන වශයෙන් අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Caravan වර්ගයේ 251 නම්බර වෑන් රථයක්. මෙම රථයේ දිග මොඩල් දොර 4 වෑන් රථයක් වන අතර රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, ඔරිජිනල් බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලොයි වීල්ස් ද ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. මෙම රථයේ ඩුවල් AC පහසුකම්, පවර් ස්ටීරියන්, පවර් මිරර්, සෙන්ටර් ලොක් වගේ පහසුකම්ද, ඇඩ්ජස්ටබල් සීට් වගේ පහසුකම්ද තියෙනවා. රථයේ මුළු වටිනාකම ලක්ෂ 66ක් කියලා තියෙන අතර ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලිද නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් තියෙනවා. මෙම රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත.